ඔයාලා ලියලා ඉවරලා කියන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න ඒත්. මේ ටිකේ ඔයාලට තේරුම් නැති මොනවා හරි තියෙනවා නම් හරි අපි පහර ටික ඊට පස්සේ මොඩල් කෝඩ්ස්. හරි මේකෙදි මොඩල් කෝඩ්ස් මේ දෙකකට බෙදලා තියෙන්නේ. ප්‍රොසෙසර්ස් වර්ග දෙක අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මදර්බෝඩ් එකෙන් පස්සේ ප්‍රොසෙසර් එක. ප්‍රොසෙසර්ස් වර්ග අපිට හම් වෙන්නේ මෙන්න මේ ප්‍රොසෙසර්ස් වර්ග දෙක. AMD ප්‍රොසෙසර් එක ඊට පස්සේ Intel ප්‍රොසෙසර් එක. එතකොට මේ දෙකට මැච් වෙන මදර්බෝඩ්ස් වර්ග දෙකක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ මදර්බෝඩ්ස් කැටගරි නැත්නම් කැටගරි දෙකක් විදිහට මේ බෙදලා තියෙන්නේ. එතකොට මොඩල් කෝඩ්ස් වලින් තමයි අපි අඳුරගන්නේ මොන ප්‍රොසෙසර් එකද ඒ මදර්බෝඩ් එකට සිලෙක්ට් මැච් වෙන්නේ කියලා. මොඩල් කෝඩ්ස් ටිකත් ලියාගමු. මේ ටික නම් ගොඩක් වෙලාවට අර ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. නෝමල් මතක තියාගත්තම ඇති. මේවෙන් ගොඩක් වෙලාවට ප්‍රශ්න එහෙම එන්නේ නැහැ. නෝමල් IT කරන ළමයි විදියට දැනගෙන ඉන්නවා නිසා තමයි පොඩක් වැඩිපුරත් එක්ක මේ ටික කරේ. පාර්ට්ස් තමයි අපි අඳුර ගන්න ඕන මදර්බෝඩ් එක.
එතකොට මේ පොපියුලර් බ්‍රෑන්ඩ්ස් ටිකක් තමයි තියෙන්නේ. ඔයිට අමතරව තව මැනුෆැක්චර්ස්ලත් තව ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් වැඩි පොපියුලර් නැති කට්ටිය තමයි ඒගොල්ලෝ. ඒ ගොඩක් මදර්බෝඩ්ස් යූස් වෙන්නේ මේගොල්ලොන්ගේව තමයි. කවුරුත් ඉවරයිද ලියලා? අනිත් කට්ටියත් ඉවරයිද? ඔව් ඉවරයි සර්. හරි. හරි එතකොට මෙතනදී අපි H කියන මොඩල් එකේ මදර්බෝඩ් එකක් අපි H1 කෝඩ් එකක් දැක්කොත් අපි මදර්බෝඩ් එකක අපි දන්නවා ඒක බේසික් මදර්බෝඩ් එකක් නැත්නම් එන්ට්‍රි ලෙවල් මදර්බෝඩ් එකක් තමයි ඒක H කියලා කැටගරි එකේ නැත්නම් H කියන මොඩල් එකේ යටතේ තියෙන්නේ. ඊට පස්සේ Z කියන මොඩල් එකේ යටතේ අපි ගත්තොත් Intel processors තමයි ඒවට සපෝට් කරන්නේ. Z කියන්නේ mid range එකේ මදර්බෝඩ් එකක්. B කියන නම්බර් එක අපි දැක්කොත් අපි දන්නවා ඒකත් Intel processor එකක්. හැබැයි ඒකෙදි නම් අපිට B දැක්කට පස්සේ Intelද AMD කියලා මේ මොඩල් කෝඩ් එකෙන් විතරක් අඳුර ගන්න අමාරුයි. AMD යටතේ B කියන මොඩල් කෝඩ් එක තියෙනවා. ඒ නිසා අපි ඒක අඳුර ගන්න පුළුවන් වෙන ක්‍රම තියෙනවා. අපි බලමු ඉස්සරහට මදර්බෝඩ් එකේ බලද්දි කොහොමද අඳුරගන්නේ කියලා. හැබැයි මේ කැටගරි එකකින් බලන්න පුළුවන් බේසික් ලෙවල් එකක්ද මිඩ් රේන්ජ් එකක්ද නැත්නම් හයි එන්ඩ් එකේ මදර්බෝඩ් එකක්ද කියලා. ඔය විදිහට මොඩල් කෝඩ්ස් ටිකක් තමයි තියෙන්නේ. අපි මේ විදිහට මදර්බෝඩ් එක ගත්තට පස්සේ අපි ෂොප් එකකින් බයි කරන්න යද්දි මේ බොක්ස් එකක තමයි තියෙන්නේ. බොක්ස් එක දිහා බලලා තමයි අපි මොකක්ද මොඩල් කෝඩ් එක බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා අඳුරගන්න. මදර්බෝඩ් එක ඇතුළේ ඊට පස්සේ ඇතුළේ තියෙන මදර්බෝඩ් එකෙත් මේ විදිහට බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ මොඩල් කෝඩ් එක ඔය විදිහට අපිට ඒකෙනුත් එහෙමත් බලා ගන්න පුළුවන්. හරි එතකොට ඔහොම තමයි තියෙන්නේ. හරි ඊළඟට අපිට බලන්න තියෙන්නේ මදර්බෝඩ් එකක types. ඊට පස්සේ මදර්බෝඩ් එකක් ගත්තට පස්සේ මදර්බෝඩ් එකේ මේ විදිහට තියෙන ෆෝම් ෆැක්ටර් එක කියලා. නැත්නම් මදර්බෝඩ් එකේ type එක. මෙහෙම අපිට කැටගරි තුනක් විදිහට ගන්න පුළුවන් ඒක. අපි කියන්නේ ATX මදර්බෝඩ් එක මදර්බෝඩ් එකක් ඊට පස්සේ මයික්‍රෝ ATX මදර්බෝඩ් එකක් නැත්නම් මිනි ITX මදර්බෝඩ් එකක්. මේකෙදි වෙන්නේ මදර්බෝඩ් එකේ සයිස් එක තමයි මේකෙදි බලන්නේ.
හරි එතකොට අපි මදර්බෝඩ් එකේ සයිස් එක තමයි මේ ෆෝම් ෆැක්ටර් එක කියලා අපි බලන්නේ. මෙතනදී සයිසස් තුනකින් තමයි අපිට ගොඩක් වෙලාවට මදර්බෝඩ්ස් එන්නේ. දැන් අපිට ඕනනම් සාමාන්‍ය අපි ගත්තොත් ලොකුම අපි ෆොටෝස් ටිකක් අපි ඕකේ බලලා යමු එතකොට. හරි මේ තියෙන්නේ ෆෝම් ෆැක්ටර් එක මදර්බෝඩ් එක. මේකෙදි මේන් ෆෝම් ෆැක්ටර්ස් තුන තමයි මේ තුන ATX ඊට පස්සේ මයික්‍රෝ ATX මිනි ITX කියන මෙන්න මේ තුන තමයි අපි නෝමල් ෆෝම් ෆැක්ටර්ස් තුන විදියට ගන්නෙ. මේකෙදි වෙන්නේ සයිස් එක මදර්බෝඩ් එකේ සයිස් එක වෙනස් වෙනවා. ඊට පස්සේ මදර්බෝඩ් එකේ තියෙන පෝර්ට්ස් ඉස්සරහට මේකේ ඇතුලේ තියෙන දේවල් ගැන ඉගෙන ගන්නවා. එතකොට මදර්බෝඩ් එකේ තියෙන ඇතුලේ තියෙන පෝර්ට්ස් වෙනස් වෙන එක තමයි මේකෙදි වෙන්නේ. අපි මෙතන ගත්තොත් මේ මේන්ම ෆෝම් ෆැක්ටර්ස් තුනට අමතරව දෙකක් තියෙනවා EATX ඊට පස්සේ XLATX කියලා. එතකොට අපි දන්න මේ ස්ටෑන්ඩඩ් සයිස් එක තමයි මේ ATX කියලා කියන්නේ. නැත්තම් SATX කියලාත් මේකට කියනවා. ඒක තමයි normal සාමාන්‍ය PC එකක අපි යූස් කරන්නේ. ඊට අමතරව අපි workstation PC එකක් වගේ build කරන්න යද්දී මේ දෙක තමයි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. entry level desktop එකකට වගේ නම් අපිට මේ තුනෙන් වැඩේ කරගන්න පුළුවන්. අපි ගත්තොත් මේ තුනේ වෙනස පොඩ්ඩක් ලොකු කරලා බැලුවොත් ස්ටෑන්ඩඩ් සයිස් එකේ අපි ගත්තොත් හරි මෙතන තියෙන මේ පෝර්ට්ස් දැන් අපි දන්නවා මෙතන දකුණු මැද තියෙන්නේ CPU එක කනෙක්ට් කරන පෝර්ට් එක මේ. ඒ ටික අපහු බලන වෙනම. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙන්නේ RAM කනෙක්ට් කරන පෝර්ට්ස්. එතකොට මේකේට දැන් ගත්තොත් ස්ටෑන්ඩඩ් සයිස් එකේ අපිට RAM 4ක් කනෙක්ට් කරගන්න පුළුවන්. පෝර්ට්ස් 4ක් විදියට තමයි මේ තියෙන්නේ. අපිට RAM 4 මදි නම් අපේ ලොකු high end PC එකක් වගේ අපි build කරන්න යනවා නම් workstation PC එකක් වගේ අපිට මේ RAM ports 4ක් මදි වෙන්න පුළුවන්. අපිට ඊට වඩා RAM එක ඕන වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ වගේ motherboard එකක් තමයි එතකොට use කරන්න වෙන්නේ. එතකොට මේක ගත්තොත් මේක දෙපැත්තෙම මැද තියෙන CPU socket එක CPU එක set කරන port එක ඒක දෙපැත්තම motherboard දෙපැත්තම අපිට RAM එක connect කරගන්න පුළුවන් RAM ports 4 4 8ක් විදියට එන්නේ. මේකෙත් එහෙමයි. ගොඩක් වෙලාවට අර පෝර්ට්ස් තමයි අපිට මේ වගේ normal standard size එකට වඩා මේ වගේ ලොකු size එකේ motherboard එකට යද්දි පෝර්ට්ස් තමයි වැඩිපුර එන්නේ අපිට. ලොකු performance එකක් ගන්න පුළුවන් PC එකක් build කරගන්න තමයි මේ එතකොට මේ standard size එකට වැඩි sizes දෙක පාවිච්චි වෙන්නේ ඒ වගේ වැඩවලට. කියන්නේ workstation PC build කරන්න. හරි. එතකොට මේ පැත්තට එද්දි size එක පොඩි වෙනවා. එතකොට අපිට සයිස් එක පොඩි වෙද්දි අර පෝර්ට්ස් තමයි අඩු වෙන්නේ. අපි මේ මෙතන පෝර්ට්ස් දෙකක් තියෙනවා මේකේ. මේකේ ගත්තොත් පෝර්ට්ස් 4ක් තියෙනවා මේ යට. මොනවද කියලා අපි බලමු ඊළඟ ඉස්සරහට. එතකොට මේකේ එන්නේ සයිස් එක අඩු වෙච්ච නිසා ඒ පෝර්ට්ස් දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන තව පෝර්ට් වර්ගයක් ඒකත් මේකෙදි එකයි ඇවිල්ලා තියෙන්නේ. ඊට මෙතන එකයි දෙකයි ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ එකක් ගත්තොත් ඒ පෝර්ට්ස් 3ක් ඇවිල්ලා 4ක් ඇවිල්ලා ඒ විදිහට වැඩි වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මේ ITX නැත්තම් ITX කියන සයිස් එක ගත්තට පස්සේ ඒක ගොඩක්ම පොඩි. ඒක මෙතන ගත්තත් RAM ports දෙකයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ports මේ වර්ගයෙන් port එකයි තියෙන්නේ. ඒ වගේ. අපි මේක යූස් කරන්නේ අර යූස් කරන දේත් එක්ක තමයි අපි මේකේ මොන සයිස් එකද තෝරගන්නේ කියලා බලන්නේ. හරි ඕක තමයි එතකොට form factor එක කියලා කියන්නේ motherboard එකේ සයිස් එක. සයිස් එක අඩු වැඩි වෙන එක තමයි ඒකෙද වෙන්නේ. හරි අපි ඒකත් ඊළඟට නෝට් එක දාගෙන යමු ඊළඟට මදර්බෝඩ් එකේ තියෙන මොනවද කම්පොනන්ට්ස් කියලා බලන්න තමයි ඊළඟට තියෙන්නේ. මේ නෝට් එකත් දාගමු. මදර්බෝඩ් එකේ ෆෝම් ෆැක්ටර් එක. එතකොට මේන්ම ෆෝම් ෆැක්ටර්ස් තුනයි තියෙන්නේ ATX, micro ATX, mini ITX කියලා.
මීට අමතරව මීට වඩා පවර්ෆුල් කම්පියුටර්ස් බිල්ඩ් කරන්න ඕන නම් තමයි ස්ටෑන්ඩඩ් සයිස් එක තමයි මයික්‍රෝ ATX කියලා කියන්නේ. ATX කියලා කියන්නේ ATX එකට වඩා අපිට ලොකු සයිස් එක මදර්බෝඩ් එකක් වුණොත් තමයි අර මම පෙන්නපු ඉතුරු මදර්බෝඩ්ස් කැටගරි දෙක තිබුණේ. හරි මේක නෝට් එක දාගමු. types of motherboard form factor එක. ඉවරයි සර්. හරි ලියලා ඉවරයි හැමෝම. පොඩ්ඩයි එකේ නම් නෝට් එක. හරි ඊට පස්සේ කම්පියුටර් මදර්බෝඩ් එක කම්පොනන්ට්ස් මොනවද කියලා අඳුරගන්න තමයි ඊළඟට තියෙන්නේ. හරි අපි මදර්බෝඩ් එකක් අරගෙනම හරි පළවෙනි එක විදිහට අපිට තියෙන CPU socket එක. අපි කම්පියුටර් එකේ ප්‍රොසෙසිං යුනිට් එක විදිහට තමයි CPU එක තියෙන්නේ. අපි CPU එක කියන්නේ මොකක්ද කියලා මුලින් පොඩ්ඩක් බැලුවා. ඊළඟට අපි මදර්බෝඩ් එකෙන් පස්සේ තමයි CPU එක ගැන ඩීප් කතා කරන්නේ. ඒ නිසා දැනට CPU එක කියන එක පොඩ්ඩක් බැලුවොත් ෆොටෝ එකක්. හරි මේක තමයි කම්පියුටර් එක CPU එක. මේ විදිහට කම්පියුටර් CPU එක. එතකොට මේ CPU socket එක තියෙන්නේ මේ CPU එක කම්පියුටර් එකට ප්ලේස් කරන්න මදර්බෝඩ් එකට ප්ලේස් කරන්න. එතකොට අපි ඒක මදර්බෝඩ් එක ගත්තට පස්සේ මෙන්න මෙතන තමයි CPU socket එක තියෙන්නේ. මෙන්න මෙතන. මෙතෙන්ට තමයි අපි කම්පියුටර් එක බිල්ඩ් කරද්දී අපි පාර්ට්ස් වෙන වෙනම අරගෙන කම්පියුටර් එක බිල්ඩ් කරද්දී CPU එක ප්ලේස් කරන්නේ මෙන්න මෙතෙන්ට. මේකෙදි තියෙන්නේ මේ පොඩි ලොක් එකක් තියෙනවා මෙතන. ඒක අන්ලොක් කරගෙන මදර්බෝඩ් එකේ මෙතන CPU socket එකට දාන්න ඕන CPU එක. ෆොටෝ එකකින් බැලුවොත් ඒක
හරි මේ වගේ තමයි තියෙන්නේ. අ, මෙන්න මේ විදියට CPU සොකට් එක උඩ තියෙන්නේ මේ වගේ ලොක් කරන පාර්ට් එකක්. ඒක අන්ලොක් කරගෙන CPU එක තියාගන්න ඕන මදර්බෝඩ් එකේ CPU සොකට් එක හරියට ප්ලේස් වෙන විදියට. ඒකෙදි අපි හොඳට බැලුවොත් CPU එකක් අපිට අඳුර ගන්න පුළුවන් CPU එකේ මේකේ බලන්න පුළුවන් මෙන්න මෙතන CPU එකේ මෙන්න මේක කෝනර් එකක පොඩි ට්‍රයැන්ගල් මාක් එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙන එක. එතකොට ඒක අපි මැච් කරගන්න ඕන CPU සොකට් එකේ තියෙන මෙන්න මේ කෝනර් එකේ තියෙන මෙතන පොඩි ඩොට් එකත් එක්ක. නැතුව අපිට ඕන පැත්තකට හැම පැත්තකටම මේක ප්ලේස් කරගන්න බෑ. සොකට් එකට මැච් වෙන විදියට CPU එක ප්ලේස් කරගන්න ඕන. එතකොට ප්ලේස් කරන්නේ CPU එකේ තියෙන මේ ට්‍රයැන්ගල් එකයි මදර්බෝඩ් එකේ සොකට් එක ළඟ තියෙන මෙන්න මේ ඩොට් එකයි මැච් වෙන විදියට තමයි මේක ප්ලේස් කරගන්නේ. හරි ඕක තමයි එතකොට මදර්බෝඩ් එකේ තියෙන CPU සොකට් එක. ඊට පස්සේ මේ විදියට ප්ලේස් කරගෙන මේක ලොක් කරගන්න එක තමයි කරන්නේ. මෙන්න මේ විදියට CPU එක ලොක් සොකට් එකට තියලා මෙන්න මේ ලොක් කරන මෙකැනිසම් එකෙන් මේක ලොක් කරගන්න තමයි තියෙන්නේ. හරි එතකොට CPU එක මදර්බෝඩ් එකට මවුන්ට් කරලා තමයි මේ තියෙන්නේ. හරි ඕක තමයි CPU සොකට් එක කියලා කියන්නේ. එතකොට අපි අර කිව් මුලින් බැලුවනේ CPU වර්ග බ්‍රෑන්ඩ්ස් දෙකක් තිබුණා Intel AMD කියලා. එතකොට ඔය දෙක අපිට ඕන මදර්බෝඩ් එකකට ඕන ප්‍රොසෙසර් එකක් ප්ලේස් කරන්න බෑ. එතකොට මදර්බෝඩ් දෙක වර්ග දෙකක් විදිහට තමයි Intel processors ප්ලේස් කරගන්න එක මදර්බෝඩ් වර්ගයකුත් AMD වලට වෙන මදර්බෝඩ් වර්ගයකුත් විදිහට තමයි එන්නේ. අපි මොඩල් කෝඩ්ස් වලින් අර දැක්කේ ඒක. එතකොට අපි බැලුවොත් මෙන්න මේ තියෙන මෙතන Intel processor එකක් මවුන්ට් කරන්න පුළුවන් මදර්බෝඩ් එකක්. මේක අපි හොඳට බැලුවොත් මේ processor එක Intel processor එකක්. ඒකේ තමයි මේ අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් මේ විදිහට මේ ලොකු මෙන්න මේ ලොක් කරන පාර්ට් එක මේ විදිහට ලොකු වට තියෙන Intel processors වල. AMD processor එකක් බැලුවොත් මෙතන නැවිලා වගේ මේ විදිහට තියෙන්නේ මේ පාර්ට් එක කම්බි කූරක් වගේ ලොක් කරන පාර්ට් එක මේක. එම මෙතනින් ඇවිල්ලා ඔහම එතන පොඩ්ඩක් කර්ව් වෙලා වගේ තියෙනවා. අපි AMD එකක් ගත්තොත් මෙන්න මේ විදිහට. ඒක අර චූටි අයිට වඩා පොඩියට තමයි ඒකේ ලොක් කරන පාර්ට් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ එතකොට AMD processor එකක් මවුන්ට් කරන්න පුළුවන් මදර්බෝඩ් එකක CPU සොකට් එක. ඒක අර ලොක් කරන පාර්ට් එක අර වගේ Intel මදර්බෝඩ් එකක තරම් ලොකුවට නෑ පොඩියට තමයි තියෙන්නේ. හරි ඕක තමයි එතකොට CPU සොකට් එක කියලා කියන්නේ. හරි ඒක එතකොට යූස් වෙන්නේ කම්පියුටර් මදර්බෝඩ් එකට CPU එක මවුන්ට් කරගන්න. හරි ඊළඟට තියෙන RAM slots නැත්නම් memory slots කියලාත් කියනවා. ඒකෙදි කරන්නේ කම්පියුටර් එකේ RAM එක ප්ලේස් කරගන්න එක තමයි ඔය ports තියෙන්නේ. බැලුවොත් මදර්බෝඩ් එක අරගෙන බැලුවොත් ඒකේ මේ විදිහට මදර්බෝඩ් එක තියාගත්තට පස්සේ CPU සොකට් එකට දකුණු පැත්තෙන් normal ගොඩක් වෙලාවට අපි ස්ටෑන්ඩඩ් සයිස් එකේ ATX ෆෝම් ෆැක්ටර් එකේ මදර්බෝඩ් එකක් ගත්තොත් ඒකෙදි CPU සොකට් එකට දකුණු පැත්තෙන් තමයි RAM slot තියෙන්නේ. මේ විදිහට ATX මදර්බෝඩ් එකක නම් RAM slots 4ක් තියෙනවා. මෙහෙම. අපිට RAM එක ප්ලේස් කරගන්න පුළුවන් මේ RAM slots දෙපැත්තේ ලොක් කරන පාර්ට්ස් ටිකක් තමයි තියෙන්නේ. එක ස්ලොට් එකක් ගත්තොත් ඒකේ දෙපැත්තෙම ලොක් කරන පාර්ට් දෙකක් තියෙනවා. ඒක අන්ලොක් කරගෙන RAM එක ප්ලේස් කරද්දී RAM එක තියලා මෙතෙන්ට තද කරන එක තමයි කරන්නේ. එතකොට අර අන්ලොක් කරපු පාර්ට් එක ඉබේම ලොක් වෙලා RAM එක මේකට සිකියුර් වෙන එක තමයි වෙන්නේ. එතකොට මේකෙදි
RAM slot 4ක් තියෙනවා. අපි ගත්තොත් අර ස්ටෑන්ඩඩ් සයිස් එකට වඩා ලොකු සයිස් එකේ motherboards දෙකක් බැලුවනේ. ඒකෙදි CPU socket එකට දකුණු පැත්තෙන් වගේම වම් පැත්තෙනොත් RAM slot තිබුණා. එතකොට මේ ස්ටෑන්ඩඩ් සයිස් එකේ නම් 4යි තියෙන්නේ. ස්ටෑන්ඩඩ් සයිස් එකට වඩා වැඩි workstation PC වලට වගේ ගන්න motherboards වල RAM slot 8ක් විදියට තමයි තිබුණේ. මයික්‍රෝ ATX වගේ අර චූටිම ෆෝම් ෆැක්ටර් එකේ මදර්බෝඩ් එකක් ගත්තොත් ඒකේ ගොඩක් වෙලාවට තියෙන RAM slots දෙකක් තමයි. බැලුවොත් height එක මේ විදියට මෙතන බලා ගන්න පුළුවන් මේ ITX කියන මදර්බෝඩ් එකේ ITX ෆෝම් ෆැක්ටර් එකේ මදර්බෝඩ් එකේ තියෙන RAM slots දෙකයි. මයික්‍රෝ ATX එකෙත් 4ක් තියෙනවා. ස්ටෑන්ඩඩ් එකෙත් නැත්නම් ATX එකෙත් 4ක් තියෙනවා මේ වගේ. EATX එකේ තමයි 8ක් තියෙන්නේ. ඊට පස්සේ XLATX එකෙත් 8ක් විදියට RAM slots තියෙනවා. හරි ඔක තමයි RAM slots කියලා කියන්නේ. ඒකෙදි අපි ඒක යූස් කරන්නේ කම්පියුටර් එකේ RAM එක ප්ලේස් කරගන්න. හරි ඊළඟට chipset එක. ඒකෙන් කරන්නේ chipset එකෙන් කරන්නේ communication ගොඩක් වෙලාවට motherboard එකේ ඔය parts internal devices අතර communicate කරන්න තමයි chipset එකේ තියෙන programs පාවිච්චි වෙන්නේ. අපි බැලුවොත් ඒක තියෙන්නේ කොතනද කියලා motherboard එකේ image එක අරගෙන මෙන්න මේ වගේ තැනක මෙන්න මෙතන cover එකක් දාලා මෙතන අපි කියන්නේ මේකට heat sink එකක් කියලා cool කරන්න පුළුවන් විදියට පොඩි mechanism එකක් එක්ක මෙතන මේක යට තමයි chipset එක කියන එක තියෙන්නේ. motherboard එකේ අපි කනෙක්ට් කරන parts අතර communication වලට තමයි ඒකේ තියෙන softwares use වෙන්නේ. ඔක තමයි chipset එක කියලා කියන්නේ. ඒක අපිට normal motherboard එකක වගේ නම් බලා ගන්න පුළුවන් ඔය cover එක නැතුව. ගොඩක්ම entry level motherboard එකක් ගත්තොත් මෙන්න මේ වගේ මේකෙදී අපි ගත්තොත් මේකෙත් මෙන්න මේ මෙතන තමයි chipset එක place වෙලා තියෙන්නේ. මේ cooling වලට තමයි heat sink එකක් කියලා කියනවා අපි මේකට. cool කරන්න තියෙන set කරපු device එකක් chipset එක රත් වෙනකොට cool කරන්න තමයි මේ උඩ තියෙන part එක තියෙන්නේ. මේක යට තමයි එතකොට chipset එක තියෙන්නේ. හරි ඒක තමයි chipset එක කියලා කියන්නේ. ඊට පස්සේ expansion slots මේකෙදි කරන්නේ කම්පියුටර් එකේ තියෙන අපිට මොනවා හරි ඕනනම් අපි ඉස්සරහට අපි කිව්වේ GPU එක කියලා මුලින් අපි ගිය සතියේ කම්පියුටර් එකේ processing units දෙකක් විදියට තමයි අපි ඉගෙන ගත්තේ. එකක් CPU එක අනිත් එක GPU එක graphical processing unit. ඒක place කරන්න මෙන්න මේ expansion slots වලට. ඊට පස්සේ අපිට sound cards කියලා තියෙන අපේ sound output එකක් input එකක් අපිට කම්පියුටර් එකට දෙන්න. ඊට පස්සේ networks වලට අපි පාවිච්චි කරන network cards place කරගන්න මෙන්න මේ expansion slots වලට. ඒක අපි බැලුවොත් කම්පියුටර් motherboard එකේ මෙන්න මේ තියෙන slots තමයි expansion slots කියලා කියන්නේ. අපි මේකට කියන්නේ PCI Express slot එක කියලා. PCI Express කියන නමින් තමයි expansion slots නම් කරලා තියෙන්නේ. අපි මේ ports ගැන වෙනම අපි ඊළඟට motherboard එක parts අපි internal devices කරලා ඉවර වෙලා අපි ports ගැන වෙනම බලනවා දැනගන්නවා. එතකොට මේ ports මොනවද කියලා එකින් එක ඒකේ මොනවද කරන්න කියලා බලමු. හරි එතකොට මේ තියෙන්නේ expansion slots PCI Express කියලා කියනවා. හරි ඊළඟට අපි බැලුවොත් ඊළඟ එක storage connectors මේකෙදී අපි කරන්නේ කම්පියුටර් එකේ තියෙන secondary storages අපේ තියෙන hard එක ඊට පස්සේ SSD එක කනෙක්ට් කරන්න තමයි මේ slots තියෙන්නේ. මේකෙදී ගොඩක් වෙලාවට ගොඩක් motherboards වල ports වර්ග දෙකක් තියෙනවා මේකට අපිට කනෙක්ට් කරන්න පුළුවන්.
අපි normal hard එකක් connect කරනවා නම් ඒකට තියෙන port එක තමයි SATA port කියලා කියන්නේ. ඊට පස්සේ අපි SSD එකක් connect කරනවා නම් මේ M.2 කියන port එක නැත්තම් NVMe කියන port එක ඔය නම් වලින් තමයි ඒ දෙක තියෙන්නේ. ඒ වයින් තමයි අපි SSD එකක් connect කරගන්නේ. SSD ගැනත් ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. අපි බලමු මොනවද කියලා. අපි secondary storages වලට තමයි ඔය දෙක use කරන්නේ. hard එක ඊට පස්සේ SSD එක. හරි. එතකොට ඒ දෙක connect කරන slots තියෙන්නේ. මේක අරන් බැලුවොත් මුලින්ම SATA port එක කියලා කියන්නේ මෙන්න මෙතන දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන දෙකක්. ඔය විදිහට මේ motherboard එකේ SATA ports 4ක් තමයි තියෙන්නේ. කම්පියුටර් එකට අපි hard disk එක connect කරන්නේ මෙන්න මේන් එකකට. නැත්නම් hard disk අපිට කීපයක් තියෙනවා නම් අපිට hard disk 4ක් විදිහට ඔන්න 4ක් connect කරගන්න පුළුවන්. ports 4ක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තව port එකක්. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක්. ඔය විදිහට 3ක් තියෙනවා. මේවට තමයි කියන්නේ M.2 port නැත්නම් NVMe port කියලා. අපේ කම්පියුටර් එකේ SSD එක කනෙක්ට් කරගන්නේ මෙන්න මේන් එකකට. එතකොට මේකෙත් අපිට SSD 3ක් කනෙක්ට් කරගන්න පුළුවන්. අපි බලමු SSD එකයි hard එකයි කොහොමද කියලා. ගොඩක් ඔයාලා ඒව නම් දන්නවා ඇති. hard එක දැකලා ඇති. මම කලිනුත් පෙන්නලා තියෙනවා කම්පියුටර් එකේ hard එක SSD එක. මේ තියෙන්නේ hard disk එකක් ඊට පස්සේ SSD එකක්. හරි මේ ලොකුම එක තමයි hard ඔයාලා මේක නම් ගොඩක් කට්ටිය දැකලානේ තියෙන්නේ hard disk එක. ඊට පස්සේ ඒකට උඩ තියෙන මෙන්න මේ ටිකක් මැද තියෙන device එක. මේක SSD එකක්. ඒකේ type එක SATA කියන type එක. අපි ඒකට SATA type එක කියලා කියන්නේ මේ මෙතන අපේ තියෙන hard disk එක connect කරන්න තියෙන port එක තමයි SATA port එක කියලා කියන්නේ. එතකොට ඒ port එකම තමයි මෙන්න මේ මෙතන මැද තියෙන SSD එකෙත් තියෙන්නේ. එතකොට ඒක අපේ SSD එකක් වුණාට ඒක SATA SSD එකක් කියලා තමයි කියන්නේ. motherboard එකට අපි මේක connect කරන්න ගන්න port එකේ නමින් තමයි ඒ නම් කරලා තියෙන්නේ. hard disk එකත් connect කරන්නේ SATA කියන port එකෙන්. එතකොට මේ මැද තියෙන SSD එකත් connect කරන්නේ මෙන්න මේ SATA කියන port එක. මෙන්න මෙතන තියෙන මේ port එක තමයි SATA කියලා කියන්නේ. හරි ඒක අපි එතකොට connect කරේ මෙන්න මෙතන. මෙන්න මේ port එක තමයි SATA port. 1 2යි එතන 2යි 4ක්. හරි ඊට පස්සේ මේකේ උඩම තියෙන මෙන්න මේ device එක තමයි M.2 නැත්නම් NVMe SSD එක කියලා කියන්නේ. එතකොට මේක connect කරන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ connector එක මෙතන තියෙන්නේ. ඒක connect කරන්නේ motherboard එකේ මෙන්න මේ slots වලට. මෙන්න මෙතන එකක් තියෙනවා. මෙතන අනිත් එක. මෙතන අනිත් එක. M.2 නැත්නම් NVMe slots. හරි ඔවා එතකොට SATA ports M.2 NVMe ඔය ඔක්කොම පාවිච්චි කරන්නේ secondary storages වලට. නැත්නම් hard එක නැත්නම් SSD එක connect කරගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ storage connectors අපි මොනවද කියලා බලුවා. ඊට පස්සේ power connectors. power connectors කියලා කියන්නේ motherboard එකට power එක දෙන connectors. අපි computer එකට power එක දෙන්න use කරන්නේ computer එකේ PSU එක. නැත්නම් power supply unit එක. power supply unit එකෙන් තමයි computer එකේ internal devices නැත්නම් system unit එකේ තියෙන ඔක්කොම devices ටිකට power එක දෙන්නේ. එතකොට ඒකෙදි motherboard එකට power එක දෙන්න වෙනම connector එකක් තියෙනවා. motherboard එකට set කරන CPU එකට power එක දෙන්න වෙනම connector එකක් තියෙනවා.
අපි බැලුවොත් මෙන්න මේ මදර් බෝඩ් එකේ